හොඳයි ආයුබෝවන් අද අපි පොඩි ගමනක් යන්නයි ලෑස්ති වෙන්නේ කොහෙටද දන්නවද අපේ ශරීරයේ තියෙන අතිශයම විශ්මිත පාලන මධ්‍යස්ථානය ඒ කියන්නේ මිනිස් මොළය ඇතුළේට හිතලා බලන්න මේ පුංචි ඉන්ද්‍රිය කොහොමද අපේ හැම සිතුවිල්ලක්ම හැම හැඟීමක්ම හැම ක්‍රියාවක්ම පාලනය කරන්න කියලා ඉතින් අපි ඒ රහස හොයාගෙන යමු හැබැයි ඉතින් අපි මේ ගමන පටන් ගන්න කලින් පොඩක් හිතමු මේ හැමදේම පාලනය කරන අපේ මධ්‍යස්ථානය ඇත්තටම පේන්නේ කොයි වගේද? මෙන්න තියෙනවා අපේ ගමනට අත්‍යවශ්‍ය සිතියම. අපි මේ රූප සටහන දිහා බලාගෙන මේ පුදුමාකාර පාලන මධ්‍යස්ථානයේ තියෙන ප්‍රධාන දෙපාර්තමේන්තු ටික මොනවද කියලා එකින් එක හොයලා බලමු. හරියනම් අපේ පළවෙනි නැවතුම තමයි මුලේ තියෙන ලොකුම සහ බලවත්ම කොටස. මේ බලන්නකෝ රූප සටහනේ උඩින්ව පේන මේ ලොකු රැලි වැටෙන කොටස. අනේ ඒ තමයි මස්තිෂ්කය. අපිට පුරුවන් මේක හරියට මොලේ ප්‍රධාන විධායක නිලධාරියාගේ කාර්යාලය වගේ කියලා හිතන්න. ඉතින් සරලවම කිව්වොත් මස්තිෂ්කය කියන්නේ අපේ ඉහළ මට්ටමේ චින්තනය. ඒ කියන්නේ හිතන පතන දේවල් තීරණ ගන්න එක වගේ සවිඥානික ක්‍රියාකාරකම් සිද්ධ වෙන ප්‍රධානම තැන. ඇත්තටම හිතලා බැලුවොත් අපි ඇහැරිලා ඉන්නකොට කරන හැම දෙයක්ම වගේ පාලනය වෙන්නේ මෙතනින් තමයි. අපි දකින අහන දේවල් තේරුම් ගන්න එක, අලුත් දෙයක් මතක තියාගන්න එක, අතක් පයක් හොලවන්න ඕනේ කියලා තීරණය කරන එක මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ අන්න ඒ මස්තිෂ්කය නිසා. හිතන්න තීරණ ගත්තට විතරක් මදි නේද? ඒ තීරණ හරියටම ක්‍රියාවට නංවන්නත් එපයි. අන්න ඒකට තමයි අපේ ඊළඟ නැවතුම හරිම වැදගත් වෙන්නේ. දැන් බලන්න රූප සටහනේ පිටිපස්සෙන් මස්තිෂ්කයට පහලින් තියෙන මේ පොඩි කොටස. මේ තමයි අනුමස්තිෂ්කය. මේක හරියට මොලේ ඉන්න දක්ෂ සමායෝජන පුහුණුකරු කෙනෙක් වගේ. මෙන්න මේකයි මේකේ තියෙන වැදගත්ම දේ. හිතන්න මස්තිෂ්කය තීරණය කරනවා අපි දුවමු කියලා. හැබැයි ඒ දුවිල්ල පැකිලෙන්නේ නැතුව ලස්සනට සුමටව බැලන්ස් එකේ දුවන්න උදව් කරන්නේ කවුද? අන්න අනුමස්තිෂ්කය තමයි. උදාහරණයක් විදිහට බයිසිකලයක් පදින එක, එහෙම නැත්නම් පෑනකින් නිලියන එක ගැන හිතන්න. ඒ වගේ හරිම සියුම් චලනයන් ගොඩක් ලස්සනට සුමටව කරන්න අපිට උදව් වෙන්නේ මේ පොඩි හුණාට හරිම බලවත් කොටස තමයි. හරි. දැන් අපි කතා කරන්න යන්නේ මොළය කියන මේ මහා බලවතාව ශරීරයේ අනිත් හැම කොටසක් එක්කම සම්බන්ධ කරන අතිශය වැදගත් පාලමක් ගැන. ඇත්තටම මේ පාලම නැත්තම් මොළයට කිසිම දෙයක් කරන්න බෑ. මොළ කඳේ පහළින්ම තියෙන සුෂුම්නා ශීර්ෂකය දිහා බලන්න මේක තමයි මොළයේ ජීව ආධාරක පද්ධතිය කියලා කියන්නේ. ඒ කියන්නේ අපි නොදැනුවත්වම අපිට ජීවත් වෙන්න අවශ්‍යම දේවල් ඔටෝමැටික් විදියට පාලනය වෙන්න මෙතනින්. අපි ගන්න හුස්ම, අපේ හදවත ගැහෙන වේග, මේ වගේ අපිව ජීවත් කරන අත්‍යවශ්‍යම දේවල් ඔක්කොම ස්වයංක්‍රීයව පාලනය කරන්නේ මේ සුෂුම්නා ශීර්ෂක. ඒ ගැන හිතනකොටත් ඇත්තටම පුදුමයි නේද? දැන් බලන්න සුෂුම්නා ශීර්ෂකය කෙලින්ම සුෂුම්නාවට සම්බන්ධ වෙලා තියෙන විදිය. මේ සුෂුම්නාව කියන්නේ හරියට මොළයයි ශරීරයයි අතරේ පණිවිඩ හෙට මෙහෙට ගෙනියන්න සුපිරි අධිවේගී මාර්ගයක් වගේ. හරි. අපි දැන් මේ වෙනමනම කොටස් ගැන කතා කළානේ. දැන් බලමු මේ හැමදේම එකට එකතු වෙලා කොහොමද එකම විශ්මිත ජාලයක් විදියට වැඩ කරන්න කියලා. මෙන්න තියෙනවා අපි කතා කරපු දේවල් වල පොඩි සාරාංශයක්. එක බැල්මකින් මේ ප්‍රධාන කොටස් සහ ඒවායේ මූලික කාර්යයන් මතක් කරගන්න පුළුවන්. සරලවම මස්තිෂ්කය හිතනවා, අනුමස්තිෂ්කය චලනයන් සම්බන්ධීකරණය කරනවා, සුෂුම්නා ශීර්ෂකය අපිව ජීවත් කරවනවා. ඉනින් අවසාන වශයෙන් අපිට මොළය දකින්න පුළුවන් එකිනෙකට වෙනස් විශේෂිත කාර්යයන් කරන කොටස් ගොඩක් එකට එකතු වෙලා හරියට එකම වාදක වෘන්දයක් වගේ පුදුම එකඟතාවයකින් වැඩ කරන විශ්මිත නිර්මාණයක් විදිහට. ඉතින් මේ පුංචි ගමනෙන් අපි මොළය ගැන වැදගත් දේවල් ටිකක් ඉගෙන ගත්තා. ඒත් ඇත්තටම මොහොතක් හිතන්න මේ විශ්මිත ඉන්ද්‍රිය ගැන, අපේම මනස ගැන අපි තවමත් හොයාගෙන නැති දේවල් කොච්චරනම් ඉතිරි වෙලා ඇත්ද?